දරුවන් ආරක්ෂිතව මහාමාර්ගයේ කැටුව යාමේදී පිළිපැදිය යුතු ආරක්ෂිත ක්‍රම පිළිබඳ අද අපි කතා කරමු. තම ආදරණීය දරුවන් අනාරක්ෂිතව හා මාර්ගයේ කැටුව යාමේදී පිළිපැදිය යුතු ආරක්ෂිත ක්‍රම පිළිපැදිය යුතුයි. දරුවාගේ පියා, මව හෝ බාරකරු තමා සමග ගමන් කරන කුඩා දරුවා පාරේ වාහන ධාවන තීරුව පැත්තකට වෙන්නට තබාගෙන තමාගේ අත හෝ ඇඟිල්ල දරුවාගේ අතින් අල්ලා ගැනීමට සලස්වා තමා පාරේ අයිනෙන් ගමන් කරයි. හදිසියේ මෝටර වාහනයක් හෝන් එක නාද කළ විට ළමයා බිය වී තම මව හෝ පියා හෝ බාරකරුවාගේ ඇඟිල්ල අතහැර පාරට පණී. එවිට මොකද වෙන්නේ? ළමයා වාහනේට හැපී බරපතල තුවාල සිදුවීමක් හෝ ළමයා එතන මරු වැළඳ ගැනීමක් සිදු වෙනවා. තුවාල ලැබීමට හෝ එතනම මිය යාම සිදු වෙනවා. එසේනම් ආරක්ෂා සහිතව තම ආදරණීය දරුවා පාසලට කැටුව යාමේදී හෝ වෙනත් ගමනක් යන අවස්ථාවේදී පිළිපැදිය යුතු ආරක්ෂිත ක්‍රම කිහිපයක් පිළිපැදිය යුතුයි. කුඩා ළමයෙකු මහා මාර්ගයේ කැටුව යන අවස්ථාවලදී මව හෝ පියා හෝ බාරකරු පාරේ දකුණු අත පැත්තේ ගමන් කළ යුතුයි. එසේ දකුණු අත පැත්තෙන් ගමන් කළ යුතු අතර තමන් හා ගමන් කරන ළමයාත් දකුණු අත පැත්තේ පාර අයිනට වෙන්නට තබාගෙන තමාගේ දකුණු අතින් ළමයාගේ වම් අත මැණික් කටුව ළඟින් අල්ලාගෙන ගමන් කිරීමට වග බලාගත යුතුයි. එවිට ළමයා තම ග්‍රහණයෙන් මිදී නොයා තම ග්‍රහණයෙම සිටින අතර ඔහු තමාට මුවා වී ගමන් කරනවා. හදිසියකදී ළමයා බිය වී පාරට යෑමට ඇති ඉඩකඩින් අහුරනවා. මේ නිසා තම හුරතල් දරුවාගේ ආරක්ෂාව හරියාකාරව ඉටු වෙනවා. තම දරුවා ආරක්ෂා කර ගැනීමට එවැනි උපදෙස් පිළිපැදීම තුළින් ක්‍රියානුතුරු වැළැක්වී දරුවන්ද ආරක්ෂා වීම සාතික වෙනවා. ඉතින් ඔබත් තම දරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා වූ මෙම තම ආදරණීය දරුවන් ආරක්ෂා කිරීමේ පිළිපැදීමෙන් රටේ දරුවන්ගේ දියුණුව සහ ක්‍රියානුතුරු මඟ හරවා ගැනීමට හැකි වෙනවා.